අපේ රටේ නීතිය සහ සාමය ස්ථාපිත කරන්න තිබෙන ආයතනයේ ප්‍රධානියා පොලිසිය ප්‍රධානියා පොලිසියට බය හැංගෙන්න වෙනවා. අපේ රටේ සිරකරුවන්ට ආරක්ෂාව දෙමින් ඔවුන් යහමගට ගැනීම සඳහා තිබෙන බන්ධනාගාරයේ ප්‍රධානියා ඒ බන්ධනාගාරයටම යන්න වෙනවා. අපේ රටේ නීත්‍යානුකූල පුරවැසියෙ පිටත් වීම සහ ඇතුල් වීම සඳහා පාස්පෝර්ට් එක හදන අය පාතාලේ නායකයන්ට පාස්පෝර්ට් හදලා දෙනවා. මේ ප්‍රවෘත්ති තමන්ට ලෙඩ්ඩුන්ට දෙන්න තියෙන ඖෂධයේ ලක්ෂ ගණනකින් විකුණන වෛද්‍යවරු බිහි වෙනවා. ප්‍රවෘත්ති ඊයේ පෙරේද රෝගියෙකුට දෙන ඉන්ජෙක්ෂන් එකට ලුණු ඇතුල් කරලා ඉන්ජෙක්ෂන් ගහන්න පුළුවන් නම් අපේ හාමුදුරන් වහන්සේ අවුරුදු 2300කට වඩා වැඩි අධික කාලයක් ඔබ වහන්සේලා විසින් දේශනා කරන ලද ධර්මයේ බණේ ඵල මොකද්ද කියලා මම අහන්නේ. මොකද්ද ඵලය?